හරි ළමයි. එහෙනම් අපි උන්න ගානක් හදන්න යන්නේ. ඉතින් බලමු මේ ගාන හදන්න පුළුවන්ද කියලා. හරි. මුලින්ම අපිට කියලා තියෙනවා මෙන්න මෙහෙම. මේ විදිහට කේන්ද්‍රික ඛණ්ඩ තුනක් තියෙනවලු. මේක ඇවිල්ලා මේ කුසලානයලු තරංගයකින් ජයග්‍රහණය කරන කට්ටියට දෙන්න තියෙන කුසලානයක්ලු. මේකේ තියෙනවා මෙන්න මේ විදිහේ කේන්ද්‍රික ඛණ්ඩ කොටසක් තියෙනවා. එයාගේ කේන්ද්‍ර ඛණ්ඩයේ කෝණයේ අගය කේන්ද්‍රික කෝණයේ අගය අංශක 150යි කියනවා. මෙතන තියෙනවා තව අංශක 90ක කොටසක්. ඒ කොටස ඇවිල්ලා ඍජු කෝණාශ්‍රාකාර කොටසක් කියනවා. මෙතන තියෙන ඍජු කෝණාශ්‍රාකාර ත්‍රිකෝණයක් ඍජු කෝණාශ්‍ර ත්‍රිකෝණ කොටසක් කියනවා. මෙතන කෑල්ල ඇවිල්ලා මෙයත් කේන්ද්‍රික ඛණ්ඩ කොටසක් කියනවා. එයාගේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අපිට දීලා නැහැ. මෙතන ඊට පස්සේ අපිට කියලා තියෙනවා මෙන්න මේ කොටස මේ A ඉඳන් O ට තියෙන දුර සෙන්ටිමීටර 21යි කියනවා. මේ O ඉඳන් B ට තියෙන දුර සෙන්ටිමීටර 28යි කියලා කියනවා. ඉතින් අපිට කියනවා ගානේ පළවෙනි කොටසේ හොයන්නලු මෙන්න මේ අගය මෙන්න මේ කෝණයේ අගය. ඒ කියන්නේ මේ Q කියලා කියන කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ කේන්ද්‍ර කෝණයේ අගය තමයි හොයන්න කියලා කියන්නේ. හරි. අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා. මෙතනදී අපි දන්නවා සම්පූර්ණ ලක්ෂයක් වටා ලක්ෂයක් කොහොම තියෙනවා නම් ලක්ෂයක් වටා කෝණවල එකතුව අංශක 360ක් වෙනවා. එහෙනම් මෙන්න මේ කෝණයයි මේ කෝණයයි මේ කෝණයයි තිබුණොත් මේ කෝණ තුනේ එකතුව අංශක 360ක් වෙන්න ඕනේ. හරි. එතකොට මේ ගානේ අපිට හම්බ වෙනවා මේ විදිහටම කෝණ තුනක්. මේකේ හැඩය පොඩ්ඩක් වෙනස් වෙනවා. හොඳට බලන්න. මෙන්න මෙතනදී දැන් මේ තියෙන්නේ D නම් මෙතන මම D කියලා දාන්නම්කෝ. මෙතන තියෙන්නේ O. මෙන්න මෙතන තියෙන්නේ B. මෙන්න තියෙනවා A. මෙතන තියෙන කෝණ තුන වගේමනේ. මේ කෝණය ඍජු කෝණයක් කියලා දීලා තියෙනවා. මෙතන කෝණය ඍජු කෝණයක් කියලා දීලා තියෙනවා. මෙතන කෝණය අංශක 150ක් කියලා තියෙනවා. එයා ගැන් දෙක දීලා තියෙනවා. මෙතන ඍජු කෝණයක් නම් අංශක 90යි. මෙතන අංශක 150යි කියලා ගානේ කියලා තියෙනවා දත්තයක් විදියට. එතකොට අපිට හොයන්න කියන්නේ මෙන්න මේ පැත්තේ තියෙන කෝණය කීයද කියලා. එතකොට අපි දන්නේ මොකද්ද? අපි දන්නවා ලක්ෂයක් වටා කෝණවල එකතුව අංශක 360ක් වෙන්න ඕන. හරිද? එතකොට මෙතන තියෙනවනේ අංශක 150ක්. අපි දන්නවා දැනටමත් 150ක් තියෙන එතන. ඒක තියෙන්නේ කොහෙද? ගානේ දත්තයක් විදියට තියෙන්නේ. මෙතන තියෙනවා අංශක 90ක්. ඕකට එකතු වුණාම මෙන්න මේ හරියේ තියෙන කෝණය. ඒ කියන්නේ මෙන්න මේ කෝණය අපි හොයන්නේ නැන එක. මම එතෙන්ට කලින්ම දාගත්තා x කියලා. v ජගුරක් දාගත්තා. මෙයාට මම x කියලා දාගන්නවා. එතකොට x එකයි මේ 90යි මේ 150යි තුනම එකතු වුණාම වෙනවා කීයක්ද? අංශක 360ක් වෙන්න ඕන. ඇයි ඒ? ලක්ෂයක් වටා කෝණවල එකතුව අංශක 360ක් වෙන නිසා. හරි. එතකොට මේක සමාන වෙනවා එහෙනම් අංශක 360කට. හරි. මේ දෙන්න එකතු කරාට පස්සේ කීයක් වෙන්න ඕනද? 150ට 90ක් එකතු වුණාම 240යිනේ. ඒකට x එකතු වෙනවා. දැන් මේ තුනම මේ දෙකම සමාන වෙන්න ඕන. මේ දෙන්නගේ එකතුව සමාන වෙන්න ඕන 360කට. හරි. දැන් ඉතින් හරිම ලේසි x වලගේ හොයන්න අපිට පුළුවන් x සමානයි මේ 360න් මෙයා එහාට ගියාම ඍණ වෙනවනේ. එහෙනම් 360න් අපි අඩු කරනවා 240ක්. ඉතින් x වලට අග එනවා අංශක 120යි කියලා. ඔන්න ගානේ අහන පළවෙනි කොටසට අපි උත්තරේ හෙව්වා. හරි. අපි දැන් යනවා ගානේ දෙවෙනි කොටසට. දෙවෙනි කොටස අපිට කියනවා මෙන්න මෙහෙම. මොකද්ද කියන්නේ? AB ධාරයේ දිග සොයන්න කියලා කියනවා. AB ධාරය කියන්නේ මොකද්ද දැන් මේකේ? මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුරනේ. හරි. අපි බලමු මේ හැඩේ මොකක් වගේද කියලා. AB ධාරය කියන එකේ එක සම්බන්ධ වෙන්නේ මොකකටද කියලා බලමු. එතකොට ඔයාලට පේනවා මම මේ ත්‍රිකෝණ කෑල්ල වෙනම ගලවලා ගන්නවා පැත්තකට මේ ත්‍රිකෝණ කෑල්ල වෙනම ගලවලා ගන්නවා. ඔන්න ගත්තා. මෙයා දැන් මොන ත්‍රිකෝණයක්ද? ඍජු කෝණී ත්‍රිකෝණයක්. ඒ ඍජු කෝණී ත්‍රිකෝණයක් කියන්නේ මෙතන අංශක 90ක් තියෙන නිසා. හරි. එතකොට මෙන්න මෙතන A, මෙතන B, මෙතන O කියලා තියෙනවා. මේ කෑල්ලම තමයි මේ R කියලා තියෙන කොටසම තමයි මං ගලවලා මෙතෙන්ට ගත්තේ. හරි. එතකොට මේ පැත්ත අපිට දීලා තියෙනවා සෙන්ටිමීටර 21යි කියලා ගාණි. මෙතන අගය අපිට දීලා තියෙනවා සෙන්ටිමීටර 28යි කියලා. දැන් අපි දන්නවා ඍජු කෝණී ත්‍රිකෝණයකට සම්බන්ධ කරන මොකද්ද සම්බන්ධතාවය? පයිතගරස් ප්‍රමේය. එහෙනම් පයිතගරස් ප්‍රමේය දැම්මොත් මේ ඍජු කෝණී ත්‍රිකෝණයට අපිට ලියන්න පුළුවන් නේද? මෙන්න මේ AO වල වර්ගය එකතු කරනවා OB වල වර්ගයට. ඒක සමාන වෙන්න ඕනේ මේ කර්ණය. එහෙම නැත්නම් මෙයා තමයි දිගම පාදේ. මේ ඍජු කෝණයට ඉස්සරහින් ඉන්න පාදේ. එයාට අපි කියනවා කර්ණය කියලා. කර්ණයේ වර්ගයට. මේ දෙන්නගේ වර්ගවල එකතුව කර්ණයේ වර්ගයට සමාන වෙන්න ඕන. හරි. එහෙනම් මෙහෙම ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. AB වර්ග සමානයි AO වර්ග එකතු කිරීම OB වර්ග කියලා.
අපිට ওই විදිහට පයිතගරස් සම්බන්ධය දාගන්න පුළුවන්. එතකොට AB නේ අපිට දැන් හොයන්න ඕන. එහෙමනම් AB එක මේ විදිහටම අපි ඉස්සරහට අරගෙන යමු ගානේ. AO කියලා කියන්නේ 21යි 21 වර්ගය එකතු කිරීම. OB කියලා කියන්නේ 28යි. මෙතන තියෙනවා 28. එහෙනම් 28 වර්ගය. හරි. දැන් ගාන සුළු කරමු. AB වර්ගය සමාන වෙනවා 21 වර්ගය කියන්නේ කීයද? 21 වර්ගය කියන්නේ 21 වරක් 21. එක් වරක් 21 21යි දෙවරක් 21 42යි. එහෙනම් මෙතෙන්ට එනවා 1යි 4යි 4යි 441ක්. ඊළඟට අපිට හොයන්න ඕනේ 28 වර්ගය. කොහොමද ඒක හොයන්නේ? 28 ගුණ කරනවා 28. 8 වරක් 8 64න් 4යි 6ක් ඉතිරි. 8 වරක් 2 16යි අර 6යි 22යි. දෙවරක් මෙතන 28 කියලා කියන්නේ 56යි. එහෙනම් මෙතන 4යි මෙතන 8යි මෙතෙන් එනවා අපිට 7යි කියලා. එතකොට මෙතෙන්ට අගේ එනවා 28 වර්ගය කියන්නේ 784ක් එනවා. හරි. ඒක සුළු කරලා ගන්න පුළුවන්. දැන් අපි හොයන්න ඕනේ මේ දෙන්නගේ එකතුව. දෙන්න එකතු කරාම කීයක් එනවද? AB වර්ගය තාම AB වර්ගයේ වර්ගමූලය දැම්මේ නැහැ. හරි. අපිට ඕනේ මොකද්ද? AB. හැබැයි දැන් අපි මේ හොයාගෙන යන්නේ AB වර්ග. එතකොට මෙතෙන්ට එනවා මොකද්ද? 1යි 4යි 5යි 4යි 8යි 12න් 2යි එකක් ඉතිරි 7යි 4යි 11යි අර ඉතුරු එක ආවට පස්සේ 12ක් වෙනවා. හරි. එහෙනම් 1225 තියෙනවා. දැන් දෙපැත්තටම වර්ගමූලය දානවා. මේ පැත්තේ අපිට එනවා මොකද්ද? AB වර්ගයේ වර්ගමූලය කියන්නේ AB. 1225 වර්ගමූලය හොයන්න ඕන. කොහොමද ඒක හොයන්නේ? 1225 වර්ගමූලය මම මෙහින් බෙදාගෙන යනවා. මෙයා මුලින්ම දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදුවට පස්සේ අපිට එනවා 6යි. sorry දෙකෙන් බෙදෙන්නේ නැහැ නේ. අපි මෙයා 5ෙන් බෙදනවා. එතකොට එනවා මෙතෙන්ට එනවා 10ට නම් 5 2යි. දෙකක් ඉතිරි 20ට 5 4යි. දෙකක් ඉතිරි 25ට 5 5යි. අයත් 5ෙන් බෙදෙන සංඛ්‍යාවක් තියෙන බෙදමු බලන්න. එහෙනම් මෙතන එනවා 20ට 24යි කියන්නේ 24ට 5 4යි. 4ක් 5 20යි 4ක් ඉතිරි 45ට අපිට එනවා 5 9ක්. දැන් මේක ඊළඟට බෙදෙන්නේ 7ෙන්. මේ ප්‍රථමක සාධක වලින් තමයි මම බෙදාගෙන යන්නේ. 7ෙන් බෙදෙන්නේ. එතකොට මෙයා බෙදුනහම 7යි. ආයෙම මෙයා බෙදුනොත් අපිට එනවා ආයෙත් 7යි. sorry 1යි. එතකොට මට දැන් ආපු උත්තරේ මෙහෙමයි ආවේ. මේ 4 sorry 5 වතාවක් 5 වතාවක් 7 වතාවක් 7 කියලා ආවේ මොකද්ද? මේ අගේමනේ. මේ අගේටම සමාන අගයක් ඔය ආවේ. මෙයාටම සමාන අගයක්. එතකොට මට ඕන මේක මේ පියවර නැතුවත් දාන්න පුළුවන්. ඒ කියන්නේ 1225 කියන එක සමාන උනේ මේ 5 දෙන්නයි 7 දෙන්නයි. 5 වර්ගය ගුණ කිරීම 7 වර්ගයට. එහෙනම් මේකේ වර්ගමූලය ආව අපිට එනවා 5 වතාවක් 7යි. මෙතනින් ගන්න පුළුවන් AB සමානයි 35යි කියලා. ඒකක එන්න ඕනේ සෙන්ටිමීටර. ඔන්න අපි ගානේ දෙවෙනි කොටසත් හැදුවා. AB දුර එනවා සෙන්ටිමීටර 35ක්. හරි. ඊළඟට අපිට කියනවා ගානේ AC ඡාප දිග සොයන්න කියලා. මොකද AC ඡාප දිග කියන්නේ? මෙන්න බලන්න. AC ඡාප දිග. මේ තියෙන්නේ A. මෙන්න තියෙනවා C. මෙන්න මේ කොටසේ ඡාප දිගනේ. මම ඒ කේන්ද්‍රික ඛණ්ඩය වෙනම ගන්නම්. මේ බලන්න. මෙන්න මේ කියන කේන්ද්‍රික ඛණ්ඩයේ මේ කේන්ද්‍රික ඛණ්ඩයේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර නෙවෙයි කියන්නේ. ඒ කියන්නේ A වල ඉඳන් C වලට තියෙන දුර ප්‍රමාණය හොයන්න කියන්නේ. අපි දන්නවා සම්පූර්ණ වෘත්තයක නම් මොකද්ද? 2πr. එහෙනම් මෙතන තියෙන්නේ ඒකෙන් කොටසක් කෑල්ල 150ක් අංශක තියෙන. හරි. ඕකට අපිට තියෙන සූත්‍රයක් ඡාප දිග හොයන්න මොකද්ද? 2πr θ යට 360 කියලා. θ බෙදීම 360 කියලා තියෙනවා ඡාප දිගට. හරි. එතකොට අපි දන්නවා මේ 360න් මේ කෝණය යගේ තමයි θ කියලා ආදේශ කරන්නේ. හරි. එතකොට 2 කියන්නේ 2යි, මෙතන 5 කියන්නේ 7න් 22යි, r කියන්නේ අරය. දැන් මේ කොටසේ අරය කොච්චරද? සෙන්ටිමීටර 21ක් තියෙනවා. හරි. 2πr දාගත්තා. ඊළඟට අපිට තියෙනවා θ වල අගය. θ කියන්නේ කීයක්ද? අංශක 150යි. අපි මේ සලකන කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණය අගය නෙවෙයි කියන්නේ 150 කියලා. හරි. එයාව දාගත්තා. එයා අංශක 150යි. එයාව බෙදන්න ඕනේ. යට තියෙනවා 360. ඇයි මෙහෙම දාන්නේ? 360න් කියලා දාන්නේ. සම්පූර්ණ වෘත්තයක නම් අපි දන්නවා 2πr. සම්පූර්ණ වෘත්තයක නම් 2πr. මෙතන තියෙන්නේ ඒ වෘත්තෙන් කොටසක්. අපි හිතමු වෘත්තෙන් භාගයක් තිබුණා කියලා. කියන්නේ අර්ධ වෘත්තයක් තිබුණොත් මොකද කරන්නේ? මේක භාගයක් වෙන්නේ 360න් 180 කියන්නේ භාගයයිනේ.
ඒක නිසා ඒ අදාළ කෝණයගේ තමයි මෙතෙන්ට දැම්මේ. එහෙම තමයි ඔක හැදිලා දෙන්නේ. මේ සම්පූර්ණකෙන් කොච්චර පංගුවක්ද කියලා. හරි. එතකොට මේකේ බලනවා අපි සම්පූර්ණකම 360 නම් මේ රවුමම 360 නම් 150කට අදාළ කෑල්ල කොච්චරද? සම්පූර්ණකම යනකොට මේ මුළු රවුමම යනවනේ. ඒකට තමයි 2πr කියන්නේ. එහෙනම් 150 කියන්නේ 360න් කොච්චර පංගුවක්ද කියලා තමයි මේ බලන්නේ. හරි. එහෙනම් මේක බෙදන්න පුළුවන් 30න් බෙදුවොත් මෙතෙන්ට 5යි මෙතෙන්ට 12යි. දෙවරක් 1යි දෙවරක් 6යි. දැන් 3ෙන් බෙදෙනවා 3 වරක් 2යි 3 වරක් 7යි. 7ෙන් බෙදෙනවා 7 වරක් 1යි 7 වරක් 1යි. දැන් බෙදෙනවා 2කින් ආයෙම දෙවරක් 1යි දෙවරක් 11යි. අන්තිමට යට තියෙනවා ඔක්කොම සුළු වුණා. දැන් උඩ තියෙන්නේ 11 වරක් 5. 11 වරක් 5 කියන්නේ 55යි. මේක අපි අගේ ආදේශ කරේ සෙන්ටිමීටර වලින් නිසා මේකේ ඡාප දිගෙන්න ඕනෙත් අපිට සෙන්ටිමීටර 55යි කියලා. ඔන්න අපි ඊළඟ කොටසට හැදුවා. ඒ කියන්නේ AC ඡාප දිග කොච්චරද කියලා හෙව්වා. හරි. දැන් අපි යනවා ගානේ ඊළඟ කොටසට. ඊළඟට අපිට මොකද්ද කියලා තියෙන්නේ? අපිට කියනවා dB ඡාප දිග දශම ස්ථාන එකකට හොයන්න කියලා. dB ඡාප දිග. දැන් හොයමු dB ඡාප දිග එනම්. කොහොමද හොයන්නේ? කො dB මේ ඉන්නේ. මෙන්න ඉන්නවා dB. මේ විශාල එක්කෙනාගේ අපි මෙයාගේ කෝණය හොයාගත්තා. කීයක්ද ආවේ කෝණය? අංශක 120ක් ආවා. හරි. එහෙනම් අපි කලින් ගානේ විදිහටම දැන් AC ඡාප දිග හොයපු විදිහටම තමයි මේ කියන dB ඡාප දිගත් හොයන්නේ. ඒක වෙනසක් වෙන්නේ නැහැ නේ. දෙකම එකම සූත්‍රය දාලා එක විදිහට හදන්නේ. හරි. එහෙනම් ඒ dB ඡාප දිග කොහොමද තියෙන්නේ? dB ඡාපයක මේ කේන්ද්‍රික ඛණ්ඩය ගමු පොඩ්ඩක් බලන්න. මේ කේන්ද්‍රික ඛණ්ඩයේ මෙන්න මෙතන කෝණය අංශක 120යි. කොහොමද 120යි කියන්නේ? ඇයි අපි දැන් කලින් ගානේ හෙව්වේ එක පළවෙනි කොටසේ. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා D, මෙතන තියෙනවා B. මෙයාගේ දුර කොච්චරක් තියෙනවද? ඒ දුර අපිට දීලා තියෙනවා සෙන්ටිමීටර 28යි. මොකද්ද දුර කියලා කිව්වේ? එයාගේ අරය. මේ තියෙන කේන්ද්‍රික ඛණ්ඩයේ අරය. හරි. දැන් අපිට හොයන්න ඕනේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග. කොහොමද ඒක හොයන්නේ? කලින් විදිහටමනේ. 2πr කියන්නේ සම්පූර්ණ වෘත්තයකට. සම්පූර්ණ වෘත්තයක පරිධිය. එහෙම නැත්නම් සම්පූර්ණ වෘත්තයක මේ වටේ දිග. තමයි 2πr වලින් එන්නේ. දැන් අපි හොයන්නේ සම්පූර්ණ වෘත්තයක නෙවෙයි වෘත්තයකින් වෘත්තයක් කියන්නේ සම්පූර්ණ එකක් කියන අංශක 360 නේ. දැන් අපි හොයන්නේ ඒකෙන් 120ක. වෙන විදිහකට කියනවා නම් වෘත්තයකින් 3ෙන් පංගුවක්. 3ෙන් පංගුවක ඡාප දිගනේ මේ හොයන්නේ. හරි. එහෙනම් මෙතෙන්ට අපි θ දාලා පුරුදු විදිහටම මෙතන 360 දාගමු. එහෙම නැත්නම් කෙනෙකුට පුළුවන් කෙලින්ම 120 සුළු වෙන නිසා සම්පූර්ණ වෘත්තයකින් 3ෙන් පංගුවක් කියලා දාගන්න. මේ විදිහට ගත්තත් එනවා. එතකොට මෙතෙන්ට එනවා 2යි π කියන්නේ මොකද්ද? 7න් 22යි. r කියන්නේ දැන් මේ අරය 28යි. මේ තියෙන 28යි. 2πr ඒක හරි. θ කියන්නේ දැන් 120යි. කොහෙන්ද 120 ආවේ? අපි කලින්ම හොයාගත්තා. x කියලා ගත්තේ මුලින්ම හෙව්වේ ඔය q කියන කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණයනේ පළවෙනි ප්‍රශ්නේ. ඒක තමයි මෙතෙන්ට ගන්න. එහෙනම් 120යි. ඒක බෙදනවා අංශක 360න්. හරි. එතකොට දැන් මේක සුළු කරොත් බලමු සුළු කරලා මෙතෙන්ට එනවා කෙලින්ම 120 1යි 120 3යිනේ මේ 12 වරක් චක්‍රයෙන් තියෙන බිංදු දෙක කැපිලා ගියාම 12 වරක් 1යි 12 වරක් 3යි වගේනේ. හරි. 3ෙන් පංගුවක් කියලා එනවා. ඊළඟට මෙතන මේ 7 වරක් 1යි 7 වරක් 4යි කියලා එනවා. 28යි කියන්නේ 7 වරක් 4යි. එතකොට දැන් මේක සුළු කරන්න තමයි තියෙන්නේ. කොහොම සුළු කරන දශම ස්ථාන එකකට අපෙන් ඇහුවේ. මේ දෙන්න ගුණ කරාට පස්සේ අපි දන්නවා 44ක් එනවනේ. 44ක් එනවා. 44 ආයම 44න් ගුණ කරලා බෙදන්න ඕනේ 3. 44 ආයම 4න් ගුණ කරලා බෙදන්න ඕනේ 3. එහෙනම් 4 වරක් 4 16න් 6යි එකක් ඉතිරි. 4 වරක් 4 16යි 1යි 17ක් කියලා එනවා මෙතන. 176ක් එනවා. දැන් ඔයා 176 බෙදනවා 3ෙන්. 3 වරක් 1යි 17ට 3 වරක් 5යි. 3 වරක් 5නේ 15යිනේ. 3 වරක් 5යි දෙකක් ඉතුරු වෙනවා. ඊළඟට 26ක් කියලා අපිට එනවා. එහෙනම් 26ට තියෙනවා 3 වරක්. ඔව් 26ක් එනවා. 26ට තියෙනවා 3 වරක්. 9 ගත්තොත් 27යි. එහෙනම් 3 වරක් 8ක් තමයි තියෙන්නේ. 3 වරක් 8ක් එන්නේ. එතකොට තව කීයක් ඉතිරිද? 3 වරක් 8 කියන්නේ 24යිනේ. තව දෙකක් ඉතිරි. ඊට පස්සේ අපි බලුවොත් 20ට තියෙනවා 3 වරක් 6යි. ඔහොමම යන්නේ 6යි. එහෙනම් අපිට මේක පළවෙනි දශම ස්ථානට ගන්න පුළුවන් 58.7යි කියලා. අපි මේක වටයනවා. 58.6යි කියන එක පළවෙනි දශම ස්ථානට වටයනකොට බලන්නේ දෙවෙනි දශම ස්ථානේ දිහා. දෙවෙනි දශම ස්ථානේ 5 හෝ 5ට වැඩි නම් අපි මොකද කරන්නේ? පළවෙනි දශම ස්ථානට එකක් එකතු කරනවා. එහෙනම් අපිට එනවා මෙයාගේ මේ කියපු මොකේද? BD ඡාප දිග සෙන්ටිමීටර 58.7ක් කියලා එනවා. ඔන්න අපි ඒක හෙව්වා.
එහෙනම් ඔය හෙව්වේ 4 වෙනි කොටසට පිළිතුර. ඊළඟට 5 වෙනි කොටස ගත්තොත් අපේ තියෙනවා ගානේ DC දිග සොයා PQR එක් වූ සංයුක්ත හැඩයේ පරිමිතිය සොයන්න කියන. DC දිග හොයන්න කියන. දැන් DC දිග කොහොමද අපි හොයාගන්නේ? අපිට පුළුවන් මෙහෙම. අපි මේ දුර හෙව්වනේ. sorry. ඒ දුර මෙන්න මේ දුර අපි දන්නවනේ මොකද්ද? මෙයත් අරයක් නම් මෙයත් අරයක් නම් මෙයත් අරයක්නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් මේ පැත්තට මේ DO කියන දුර ඇවිල්ලා මේ සම්පූර්ණ දුර මෙන්න මේ දුර DO කියන දුර ඇවිල්ලා සෙන්ටිමීටර 28ක් වෙනවා. මේ මුළු දිග සෙන්ටිමීටර 28ක් වෙනවා. හේතුව මෙයත් ඇවිල්ලා මේ වගේම අරයක්නේ. එයා 28ක් වෙනවා. මෙතන දුර කොච්චරක් වෙනවද? ඒකට ඔන්න මම DC මෙතන C කියලා දාගන්නම්. මේ දුර කොච්චරක් වෙනවද? මේ බලන්න මෙතන තියෙන්නේ 21යි නම් මේ කේන්ද්‍රික ඛණ්ඩේ මේ පැත්තටත් තියෙන්නේ 21යි. එහෙනම් මේ කෑල්ල 21යි. එහෙනම් ඉතිරි කෑල්ල කියන්නේ මොකද්ද? 28න් 21 අඩු කරාම එන කොටසනේ මේ DC වෙන්නේ. එහෙනම් DC අපිට කෙලින්ම ගන්න පුළුවන් DC සමානයි 28න් අඩු කරනවා 21ක්. DC සමානයි 28 සෙන්ටිමීටර ඍණ 21යි සෙන්ටිමීටරනේ. සෙන්ටිමීටර නොදාලිවත් 28 ඍණ 21යි. හරි. ඊට පස්සේ අපිට ගත්ත හැකි DC සමානයි මෙතන 7යි ඒකගේ සෙන්ටිමීටර දාමු. හරි. ඔන්න ගත්තා එතන සෙන්ටිමීටර 7යි. එතකොට අපි දැන් මේ මුළු කෑල්ලම හොයාගෙන තියෙන. දැන් අපි දන්නවා DC දන්නවා. ඊට පස්සේ DC දන්නවා. මෙතෙන් දැන් මේ ටික දන්නවා. මේ AC කියන කොටස දන්නවා. ඔන්න මෙතෙන්ට ආවා. මේ කෑල්ල දිග දන්නවා. ABත් අපි හෙව්වා. BDත් අපි අන්තිමට හෙව්වා මෙතනදී. ඊළඟට මේ කැලක් දන්නවා. හරි. ওই ටිකම දන්නවා නම් අපිට පුළුවන් මේ වටේම තියෙන පරිමිතිය හොයාගන්න පුළුවන්. ওই රූපේ පරිමිතිය හොයාගන්න පුළුවන්. අපි කරන්නේ ඔය ඔක්කොම ටික එකතු කරනවා. මොනවද එකතු කරන්නේ? එකතු කරමු පිළිවෙලට මේ AB වලින් යා. AB එකතු කිරීම ඊට පස්සේ එනවා BD. BD ඒකට අපි එකතු කරනවා DC. DC මේකට එකතු කරනවා DC වලට එකතු කරනවා AC. නැත්තම් CA. රේසිරගම CA ආපු පිළිවෙලටම ඔහොම වෙමු. හරි. ওই ටික එකතු කරාට පස්සේ අපිට එනවා ඔය කියන පරිමිතිය. AB වලට කීයක් ආවද? 35ක් ආවනේ. ඊට පස්සේ BD වලට කීයක් ආවද? එතන ඡාපදික අපිට ආව 58.7ක් ආවා. 58.7 අපි මේ අන්තිමටම හදපු එක 58.7ක් ආවා. ඊළඟට මේකට එකතු වෙන්න ඕනේ DC වල අගේ. DC දැන් අපි හෙව්වා කලින් පියවරේදී 7ක් කියලා ආවනේ. හරි. ඊට පස්සේ අපිට එනවා මෙන්න මේ AC. AC අපි මුලින්ම හොයපු එක. මුලින්ම නේ දෙවෙනියට හොයපු එක. දෙවෙනියට අපි හොයාගත්ත උතන ඡාපදිග AC ඡාපදිග හෙව්වා 55යි කියලා. AC කිව්වත් එකයි CA කිව්වත් එකයි. හරි. 55යි කියලා හෙව්වා. දැන් මේ ටිකේම එකතුව ගත්තට පස්සේ අපිට මේ අදාළ අගේ එනවා. ඒ කියන්නේ සම්පූර්ණව පරිමිතිය ගන්න පුළුවන් මේ ක්‍රමේ. හරි. එතකොට මේ ටික එකතු කරමු. මෙහෙම බෑ නම් මෙන්න මේ පැත්තට ලියලා එකතු කරන්න. මේ විදිහට එකතු කරන්න. 58.7යි ඊට පස්සේ මෙතන 7යි ඊට පස්සේ එනවා මෙතන 55යි මේ ටික මේ අතට ලියලා එකතු කරන්න. හරි. පැටලෙන නිසා බිඳුවක් දාගන්න කෙලවරට. දැන් මෙතන එනෝනේ 7යි. හරි. ඊට පස්සේ එනවා මොකද්ද? මේ දෙන්න එකතු වුණාට පස්සේ 5යි 5යි 10යිනේ. 8යි 7යි කියන්නේ 15යි. එහෙනම් 15යි 10යි කියන්නේ 25න් 5යි. දෙකක් ඉතිරි. 3යි 5යි කියන්නේ 8යි. 8ට මේ දෙක එකතු කරාට පස්සේ 10යි. තව 5ක් එකතු වුණාම 15යි. එහෙනම් අපිට එනවා සම්පූර්ණ පරිමිතිය 155.7යි ඒකකෙන්න ඕනේ සෙන්ටිමීටර. ඔන්න අපි සමස්ත රූපයේ පරිමිතිය හොයාගත්තා. 155.7ක් එනවා. සම්පූර්ණ පරිමිතිය. හරි. ඊළඟට අපිට කියලා තියෙන්නේ QR ඉදිරිපස මුහුණතේ වර්ගඵලය දශම ස්ථාන 1කට දෙන්න කියලා. PQR මේ P කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක්, Q කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක්, R කියලා කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක් නෙවෙයි. එයා ඍජුකෝණී ත්‍රිකෝණයක්. හරි. එතකොට අපිට පුළුවන් මේ කොටස් වල වෙනම හොයන්න. හරි. මම P වල හොයන්නම් ඉස්සෙල්ලා. P හි වර්ගඵලය. P හි වර්ගඵලය. ඒකට එනවා අපිට මේ ඇවිල්ලා pi r වර්ග කියන්නේ සම්පූර්ණ වෘත්තයකනේ. මුළු වෘත්තයක තමයි pi r වර්ග වෙන්නේ. හැබැයි මෙයා මුළු වෘත්තයක් නෙවෙයි. මෙයා ඇවිල්ලා කේන්ද්‍රික ඛණ්ඩයක්. එහෙනම් මෙයා ඇවිල්ලා අපි බලන්න ඕනේ කොච්චර ප්‍රමාණයක් දැන් වෘත්ත භාගයක් නම් අපි දානවා එහෙනම් දෙකෙන් පංගුවයි. දැන් මේක මේ භාගය හොයා ගන්න ඕනේ. එහෙනම් මේ සම්පූර්ණ එක මම θීටා කියලා ගත්තොත් සම්පූර්ණ එක 360 නම් ඒකෙන් මේ කෝණය θීටා කියලා ගන්නම් මෙතන කෝණය. හරි. එතකොට මේක සුළු කරොත් අපිට එනවා මෙතන පයි කියන එක මම මෙහෙමම තියන්නම්. නෑ මේක සුළු කරන්නම්. එතකොට මෙතෙන් එනවා 7න් 22යි
r කියලා කියන්නේ දැන් මෙයාගේ 21යි. එහෙනම් 21 වතාවක් 21යි. θ කියන්නේ 150යි. ඒක බෙදනවා 360. හරි. එතකොට 7 වරක් 1යි 7 වරක් 3යි. මෙතන එනවා අපි 30න් බෙදුවා ඉස්සලත් බෙදුවා 30 වරක් ගත්තොත් 5යි. මෙතන එනවා 30 වරක් 12යි. හරි. 3 වරක් 1යි 3 වරක් 4යි. දෙවරක් 2යි දෙවරක් 11යි. ආයේ දෙකෙන් බෙදෙන්නේම නැහැ. කෙලිම මේක ಗುಣ කරලම් බෙදුවා නම් හරි. එතකොට එනවා 55 ගුණ කිරීම 21 බෙදීම 2 වගේ උත්තරයක්. 55 ගුණ කිරීම 21 බෙදීම 2. එහෙනම් එක් වරක් මෙතන 55යි මෙතන එනවා දෙවරක් 10න් බිඳුව එකක් ඉතිරි 10යි 1යි 11යි 110යි මෙතන 5යි 5යි 1යි 1යි 1155 දෙකෙන් බෙදන්න ඕන. 1155 බෙදීම 2 කියලා එනවා මේකේ වර්ගඵලයට උත්තරේ. ඒක බෙදුවොත් අපිට එනවා මෙතන ගත්තොත් එකට නෑ එහෙනම් 10ට එනවා දෙවරක් 5යි. ඊට පස්සේ අපිට තියෙනවා 15ට දෙවරක් 7යි. ඊළඟට අපිට එනවා අයත් 15ට දෙවරක් 7යි. එතන ඉතුරු වෙන එකක් එහෙනම් 0.5යි. මේ වගේ අගයක් එනවා p වලට. p වල වර්ගඵලය 577.5ක් වගේ අගයක් එනවා. ඊළඟට මම හොයනවා මෙතනදී මෙන්න මෙයාගේ q වලත් හොයලා ඉන්න. q හි වර්ගඵලය. q වල වර්ගඵලය කොහොමද ගන්නෙ? ඒකත් මේ විදිහටමයි pi r වර්ග θ බෙදීම 360යි කියලා ගන්නවා. එතකොට මට එනවා pi කියන්නේ 7න් 22යි. දැන් r වලට ගන්න මේ array. එයාගේ array 28යි. එහෙනම් 28 වතාවක් 28 r වර්ග තියෙන නිසා 28 ඒවා දෙකක් ඕන. ඊළඟට එයාගේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අපි කීයක්ද ගත්තේ? ඒ කෝණය අපිට ආවා කලින් අංශක 120නේ. හරි. එයා අංශක 120යි. මෙයා 150යි මෙයා 120 නේ ආවේ. බෙදනවා 360. මෙතන 1යි මෙතන 3යි මෙතන 7යි මෙතන 4යි. හරි දැන් කැපෙනේව නෑ. එහෙනම් බෙදලා දාමු. මෙතන මේ දෙන ගුණ කරාම 88යි. 88 28න් ගුණ කරන්න ඕන. 88 28න් ගුණ කරනවා. ගුණ කරලා එන උත්තරය 3ෙන් බෙදන්න ඕන. හරි. එතකොට 8 වරකට 64න් 4යි 6ක් ඉතිරි 8 වරකට 64යි අර 6යි 70යි. දෙවරක් 8 16න් 6යි එකක් ඉතිරි දෙවරක් 8 16යි 1යි 17යි. එහෙනම් මෙතන 4යි මෙතන 6යි 7යි 7යි 14න් 4යි එකක් ඉතිරි මෙතන 2යි 2464ක් එනවා මේ උඩ ටික සුළු කරාම. දැන් ඔක 3ෙන් බෙදන්න ඕනේ. 3ෙන් බෙදනකොට මෙතෙන්ට එනවා අපිට 8යි 27ට 3 වරක් 8යි ඊට පස්සේ 6ට 3 වරක් 2යි 4ට 3 වරක් 1යි 10ට 3 වරක් 3යි 3යි ඔන්න ඔහොම අගයක් එනවා. මේ වෙන්න ඕනේ වර්ග සෙන්ටිමීටර. ඔය ආවේ q වල අගය. q එකෙන් පස්සේ අපි හොයන්න ඕනේ r වල අගය. එහෙනම් r කියලා කියන්නේ මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් නෙවෙයි. එයා ඇවිල්ලා ඍජු කෝණී ත්‍රිකෝණයක්. හරි. ඍජු කෝණී ත්‍රිකෝණයක නම් අපි දන්නවා ත්‍රිකෝණික වර්ගඵලය හොයන්නේ. r හි වර්ගඵලය හොයන්න යන්නේ දැන් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ භාගයයි ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බෝස. මේ දෙන්නගේ එකක් අපි ආධාරකයේ විදිහට ගමු. එහෙනම් මෙතන මම ගන්නවා 21 එක ගුණ කරනවා ලම්බෝස මම 28 කියලා ගන්නවා. මේක බෙදුවට පස්සේ දෙවරක් 1යි දෙවරක් 14යි. 14 වතාවක් 21. 14 වරක් මෙන්න මෙහෙම තියෙනවා 21 ගුණ කරනවා 14. 14 ඒවා එකක් 14න් 4යි 14 ඒවා දෙකක් 28යි 1යි 29යි මොමනෙන්නේ ඊළඟ අපි ගන්නවා හරි 21 ගුණ කිරීම 14 4 වරක් 1 4යි 4 වරක් 2 8යි එක් වරක් මෙතන 21යි එහෙනම් එනවා 4යි 9යි 2යි 294ක් එනවා. ඒකට උත්තරේ 294ක් එනවා. එහෙනම් මේ ආවේ r වල අගය 294යි වර්ග සෙන්ටිමීටර. හරි. ඊළඟට අපි බලන්නේ දැන් මේ තුන් දෙනාගේම එකතුව. අපෙන් අහන්නේ PQR ඉදිරිපස මූණතේ වර්ගඵලය. හරි. එහෙනම් කොටස් තුනම එකතු කරන්න ඕනේ. මෙතන තියෙනවා 577. එහෙනම් මුළු එකතුව. මුළු වර්ගඵලය ගන්න පුළුවන් 577.5ට එකතු කරනවා. මෙතන තියෙනවා 821.3යි. ඒකට එකතු කරනවා 294යි. එතන දශම නැහැ 294ක්. එහෙනම් මෙතන 5යි 3යි 8යි 7යි 1යි 8යි 4යි 12න් 2යි එකක් ඉතිරි මෙතන 10යි 9යි 19න් 9යි එකක් ඉතිරි 10යි 16ක් කියලා එනවා. එතකොට අපිට අන්තිම උත්තරේ එනවා 1692.8යි වර්ග සෙන්ටිමීටර කියලා. මෙන්න අපිට ආව අන්තිම උත්තරේ.
ඒ ආවේ ගානේ 6 වෙනි කොටසට 1692.8යි. එහෙනම් අපි හැදුවා මෙන්න මේ වර්ගඵලයේ සම්බන්ධ ගානක්.